Hello guys, welcome to my YouTube channel. අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ fashion model කෙනෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. ඒක තමයි personality එක. එහෙනම් අපි වීඩියෝ පටන් ගමු. ඉතින් හොඳට බලන්න අද අපේ රටේ දවසින් දවස අලුත් fashion modeling agencies බිහි වෙනවා. දවසින් දවස අලුත් fashion modelsලා බිහි වෙනවා. ඒ වගේම අපේ රටේ අවුරුදු ගාණක් තිස්සේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන මොඩල්ස්ලා ඉන්නවා. ඉතින් ලෝකේ අනිත් රටවල් වල ජීවත් වෙන ලංකාවේ පිරිසක් ඉන්නවා ඉන්ටර්නැෂනල් ෆැෂන් මොඩලින් ඉන්ඩස්ට්‍රි එකට ඇතුල් වෙන්න බලාගෙන. හැබැයි මේ කිසිම කෙනෙකුට ලංකාවෙන් පිට ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකට ඇතුල් වෙනවා තියා හිතන්නවත් බෑ නේද? මෙන්න මේ කීප දෙනා හැර ඇඩම් ෆ්ලේම කල්දේරා, ජීනු මහාදේවන්, පෙරින් ෆෙනෑන්ඩු, ශිවබු, ළඟදී ෆෝඩ් ඒජන්සි එකට සම්බන්ධ වුණ එලීනා ගුණවර්ධන. මේ තමයි ලංකාව නියෝජනය කරන සුපර් මොඩල්ස්. ඉතින් මේ ලෙවල් එකට එන්න හිතන තරම් ලේසි නෑ. ඉතින් හැමෝටම පුළුවන් මොවුන්ගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න මොකක්ද ඔවුන්ගේ විශේෂත්වය කියලා. එතකොට තේරෙයි මම මොකක්ද කියන්න try කරන්නේ කියලා. ඉන්ටර්නැෂනල් ෆැෂන් මොඩල් කෙනෙක් වෙන්න කලින් ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒවා හරියටම හදාගත්තොත් විතරයි ඔවුන් අපිව රික්‍රූට් කරන්නේ. ඉතින් අපේ රටේ වගේ ඕන විදිහට ඒ රටවල් වල නටන්න බෑ. මේක හොඳට මතක තියාගන්න. දක්ෂය විතරයි ලෝකෙ ඉස්සරහට යන්නේ. ඉතින් මම කලින් වීඩියෝස් වල ඔයාලට පැහැදිලි කරා ෆැෂන් මොඩල් කෙනෙක් වෙන්න කලින් Tamanට ආවේනික ලුක් එකක්, ඒ වගේම ස්ටයිල් එකක් තියෙන්න ඕනේ, ඒ වගේම fully toned, well balanced, nicely shaped body එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ මොනවා තිබ්බත් වැඩක් නැහැ personality එකක් නැත්තම්. ඉතින් අඩි 6ක් උස තිබ්බ කියලාවත්, කොණ්ඩේ ඉත්තෑකුරුවාගේ උඩට හදාගත්තා කියලාවත්, මේකප් උලාගෙන හිටියා කියලාවත් personality එක හැදෙන්නේ නැහැ. ඉතින් මම කලින් කිව්ව fashion models ලාගේ profile එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඔවුන්ගේ catwalk එක, ඔවුන් pose කරන විදිහ, ඔවුන්ගේ body එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. ඉතින් එතකොට තේරෙයි මම මොකද්ද මේ කියන්න try කරන්නේ කියලා. ඉතින් catwalk එකක් වුණත් ලස්සන වෙන්නේ Tamanට ආවේනික style එකක්, look එකක් වගේම nicely shaped, fully toned, well balanced body එකක් තිබ්බොත් විතරයි. ඉතින් fashion model කෙනෙක් විදිහට තමන්ගේ personality එක cutting කිව්වට වැඩක් නැහැ. ඒක මූණේ පේන්න තියෙන්න ඕනේ. ඉතින් fashion model කෙනෙක් විදිහට අපේ personality එක පෙන්වන්න පුළුවන් අපේ catwalk එකෙන්, ඒ වගේම අපේ facial expressions වලින්, ඒ වගේම අපි අපේ body එක හදලා තියෙන muscle groups වලින් අපිට personality එක හොඳට පෙන්වන්න පුළුවන්. ඉතින් facial expressions කියන්නේ හිතා ගන්නත් බැරි තරම් powerful tool එකක් fashion industry එකේ. ඉතින් අපි communicate කරන්නේ අපි කරන process වලින්. ඉතින් මේ process වල පට්ට personality එකක් පේන්න ඕනේ. අපි cutting කිව්වට බෑ. අපි දැනගන්න ඕනේ අපේ personality එක පේන විදිහට කැමරා ඉස්සරහා pose කරන්න. එතකොට තමයි ඕනම කෙනෙකුට දෙපාරක් වුණත් හැරිලා බලන්න හිතෙන්නේ. ඉතින් මේ දේවල් හොඳට practice කරන්න ඕන. මේවා ඉබේම කඩාගෙන පාත් වෙන්නේ නැහැ. ඉතින් මේ process අපිට කොටස් 6කට වෙන් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් පෙන්නව මේ process 6ත් තව කොටස් වලට බෙදෙනවා. ඉතින් දැන් තේරෙනව නේද ෆැෂන් මොඩල් කෙනෙක් වෙනවා කියන එක හිතාගෙන ඉන්න තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා. ඒකයි කියන්නේ හැමෝටම මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මම වැඩ කරන්නේ editorial fashion model කෙනෙක් විදිහට. ඉතින් මගේ pictures ලෝකේ හැමතැනම fashion magazines වල විතරයි publish වෙන්නේ. ඉතින් මට මේ process ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. මේ විදිහට ලෝකේ හැමතැනම ගිහිල්ලා ලෝකේ famous fashion directorsලා, photographers ලා, fashion modelsලා, fashion designersලා, fashion hair stylistlත් එක්ක මාස 4න් 4ට අනිත් රටවල් වලට ගිහිල්ලා වැඩ කරන්න. ඉතින් international fashion model කෙනෙක් වෙනවා නම් ඒහා සම්බන්ධව ලොකු අවබෝධයක් ඇතුව, ඒකට පෙර සූදානමක් ඇතුව තමයි මේ ඉන්ඩස්ට්‍රි එකට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් නැතුව ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එකට ඇතුල් වෙනවා තියා හිතන්නවත් බෑ. ඉතින් තවත් වැදගත් දෙයක් තමයි අපේ personality එක පේන විදිහට මෙන්න මේ muscle groups වලට විශේෂ අවධානයක් යොමු කරලා මේ විදිහට හදා ගන්න පුළුවන් නම් හරි. එහෙනම් මෙන්න මේ unique muscle groups ටික ඔයාට හදා ගන්නම වෙනවා ඒක කරන්න. neck and jawline, upper chest, upper back, shoulders, core, legs. ඉතින් මෙන්න මේ muscle groups ටික හොඳට plan කරලා හදාගත්තොත් විතරයි අපිට අපේ personality එක පෙන්වන්න පුළුවන් අපේ body එකකින්. ඉතින් මේ දේවල් තනියම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒහා සම්බන්ධව ඉන්න fitness trainer කෙනකින් හරි guidance එකත් එක්ක තමයි මේව achieve කරන්න පුළුවන්. හරි ඔයාලට පුළුවන් දැන් බලන්න මෙන්න මේ pictures. මම මෙන්න මේ රටවල් වලට කරපු shoots වලින්
පික්චර්ස් ටිකක් තමයි පෙන්වන්න යන්නේ. නිව්යෝක්, මිලාන්, රෝම්, පැරිස්, ලන්ඩන්, බ්‍රසීල්. ඉතින් පර්සනෑලිටි එක අපි කටින් කොච්චර කිව්වත් වැඩක් නැහැ, ඒක පික්චර්ස් වල පේන්න ඕනේ. ඉතින් අපේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වගේම අපේ බොඩි එකෙත් ඒ පර්සනෑලිටි එක පේන විදිහට තමයි මසල් ගෲප්ස් අපි හදා ගන්න ඕනේ. එතකොට විතරයි මම අර කලින් නම් කීපයක් කියපු ෆැෂන් මොඩල්ස්ලා වගේ ඇත්ත ෆැෂන් මොඩල් කෙනෙක් විදිහට ලෝකේ වැඩ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ලෙවල් එකට ෆැෂන් මොඩල් කෙනෙක් වුණාම විතරයි ඔයාට US ඩොලර්ස් වලින් හොඳට earn කරන්න පුළුවන් ෆැෂන් මොඩල් කෙනෙක් විදිහට. ඒ වගේම මාස 4න් 4ට පිටරටවල් වලට ගිහිල්ලා ලෝකේ ඉන්න ෆේමස් ඩිරෙක්ටර්ස්ලත් එක්ක, ෆොටෝග්‍රැෆර්ස්ලත් එක්ක, ෆැෂන් මොඩල්ස්ලත් එක්ක, හෙයාර් ස්ටයිලිස්ට්ලත් එක්ක අපිට බය නැතුව වැඩ කරන්න පුළුවන්. මම දැන් මේ කියපු දේවල් හොඳ කාලයක් අරගෙන හොඳට පුරුදු වෙන්න. එතකොට කවදා හරි දවසක ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට සුපිරි ෆැෂන් මොඩල් කෙනෙක් වෙනවා කියන එක හිතාගෙන ඉන්න තරම් අමාරු දෙයක් නෙමෙයි. මොකද ලෝකෙ ඉස්සරහට යන්න පුළුවන් දක්ෂයන්ට විතරයි.